සිංහල සිනමාවේ නිලි රැජින ලෙසින් හඳුන්වන මාලනි ෆොන්සේකා මහත්මිය පසුගියදා රෝහල් ගත කළා. ඒ කාලයක් තිස්සේ රෝගී තත්ත්වයෙන් පෙරුණු ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඇය රෝගීව සිටින නමුත් රෝහල්ගත වී ඇත්තේ තත්ත්වය බරපතල වූ පසුවයි. මේ හේතුවෙන් ඇය රෝහල්ගත කළ සැනින් දැඩිසත්කාර අංශය වෙත යොමු කර තිබෙනවා. එහිදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ නිසි ලෙස නියමිත ඖෂධ ලබා නොගැනීම නිසා ඇයට මෙම තත්ත්වය උදා වී ඇති බවයි. කෙසේ නමුත් මාලනි ෆොන්සේකා මහත්මියගේ දැන් තත්ත්වය ඉතාම බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. වෛද්‍යවරුන් ඇගේ දිවි බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරනවා. ඇගේ සහෝදර කලා ශිල්පීන් සහ ශිල්පිනියන් දිනපතා ඇයට සෙත්පතා බෝධි පූජා පින්කම් පවත්වනවා. පසුගිය දිනවල ඇය වැඩි වශයෙන් කතා බහට ලක් වුණේ ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 55ක් ලබා ගැනීම සම්බන්ධයෙනුයි. ඒ අමාත්‍ය නලින් ජයතිස්ස මෙය පාර්ලිමේන්තුවේදී හෙළිකිරීමත් සමග යුද්ධයෙන් පසුව 2010 වර්ෂයේ පැවැත් වූ මැතිවරණයෙන් මාලනි ෆොන්සේකා මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. නමුත් වසර දෙකක් ගතවීමට මත්තෙන් ඇය එම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉතින් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින ඇයට ඉක්මන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. මෙවැනි වීඩියෝස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.